ඔන්ලයින් ක්ලාස් එකට ජොයින් වෙලා නේද පුතේ ඉන්නේ. පුංචි පණිවිඩයක් තියෙනවා අපි ඒකත් මතක් කරගෙනම ක්ලාස් එකේ වැඩ ටික පටන් ගමු කියලා මතක් කරනවා. අපි අද දවසේ තමයි පරණ අවුරුද්ද අවසාන දවසේ අපි අද පාඩම කතා කරන. ඊට පස්සේ අපි නැවත ක්ලාස් පටන් ගන්නේ අප්‍රේල් මාසේ 17 වෙනිදා උදේ 8:30ට. ඒ නිසා මේ පණිවිඩෙත් වලට මතක් කරනවා. එතෙන්ද විශේෂයෙන්ම අද ක්ලාස් එක පටන් ගන්න කලින් ඔයාලට කියන්න ඕන ලබන්නා වූ නව වසර අපේ ආදරණීය දුවල පුතාලා සියලු දෙනාටම නිදුක් නිරෝගී වාසනාවන්ත කිරීම පැණිය නිතිරෙන සිංහල හින්දු සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මමයි අපි ජීව පන්තියේ ඉන්න සියලු දුවල පුතාලාට ඒ වගේම අපිත් එක්ක සම්බන්ධ වෙන සෙසු ආදරණීය පාසල් දරුවෝ මේ සියලු අපි සුබ පතනවා. ඒ වගේම සියලුම දෙනාට අපේ හිතවතුන් මේ අපි සියලු දෙනාට ලබන අලුත් අවුරුද්ද සුබ වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි අපි පාඩමට යමු හිනානේ. යහපත් චේතනාවක් එක තමයි පාඩමට යන්නේ. හැබැයි පුතේ විශේෂයෙන් දැන් කියන්නත් ඕන අලුත් අවුරුද්දේ හරියට වැඩ අල්ලන්න. ඒක තමයි මතක තියාගන්න වැදගත් කාරණේ. හරියට වැඩ අල්ලන්න ඕන. ඒ නැකත තියෙන විදිහක් මම හිතනවා ඔයගොල්ලෝ දන්නවනේ. වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය කියලා දේ තියෙනවා. ඉතින් ඒ නිසා මේකත් හොඳට මතක් කරගෙන වැඩේ පටන් ගමු. හරි එහෙනම් අපි පාඩමට යනවා. අද අපි කතා කරන්නේ ඊයේ කතා කරපු තැනින් ගංගාවක පරිවහන ක්‍රියාවලිය සිද්ධ වෙන ආකාරය පිළිබඳව ටියුට් එකේ පිටුවක 9 තමයි හැමෝම පෙළගන්න ඕන. මුලින්ම අපිට ඔය හිස් කොටුවක් තියෙනවා. අන්න එතන පින්තූරයක් අඳින්න දෙනවා ගංගාවක බාරය පරිවහණය වන විදිය. එතන බාරය කියලා කියන්නේ ගංගා පාදණයෙන් එකතු කරගන්න වැලි, ගල්, බොරළු, මැටි, මඩ, රොන් මඩ, ජීර්ණාවශේෂ ද්‍රව්‍ය ආදී මේ සමස්තයට අපි කියන්නේ ගංගා බාරය කියලා. එතකොට ගංගාවක් මේව එකතු කරගන්න ක්‍රම කීපයක් තියෙනවා. ද්‍රාව ක්‍රියාවලියෙන් මේක එකතු කරගන්නවා. ඒක අපි කලින් ඉගෙන ගත්තා. ඊට පස්සේ පුතේ සංඝර්ෂණ ක්‍රියාවලියෙන් එකතු කරගන්නවා. ඒකත් අපි ඉගෙන ගත්තා මතකයිද? සංඝර්ෂණයේ තියෙනවා යුකාදනය වෙනවා කියලා අපි කිව්වා. ඒක ආංශික සංඝර්ෂණය කියලා කිව්වා. පතුල කාදනය වෙන එක අපි කිව්වා. සිරස් සංඝර්ෂණය කියලා. ඊට පස්සේ මෙන්න මේ ක්‍රම දෙක හින්දා ගංගා මාර්ගයේ දික් වෙනවා නම් ඒ ගංගා මාර්ගයේ දික් වෙන එකට අපි කියන්නේ ප්‍රතිගාමී සංඝර්ෂණය කියලා. ප්‍රතිගාමී සංඝර්ෂණය. මතකයි නේද? ඊට පස්සේ තියෙන ඝර්ෂණය. ඒ කියන්නේ අර ජල කඳත් එක්ක යන ගංගා මාර්ගය එකිනෙක ගැටිලා නැවත කුඩා අණු කුඩා කැබලි වලට කැඩෙනවා. මේ කැඩෙන ආකාර තුනෙන් තමයි ගංගා මාර්ගයේ ගෙවා දැමීමෙන් තමයි ගංගා බාරය නිර්මාණය වෙන්නේ. එතකොට ගංගා ආරම්භයේ ඉඳලා අවසානය දක්වාම මුහුදට වැටෙන තෙක්ම මේ පරිවහන ක්‍රියාවලිය සිද්ධ කරනවා. ඒ වුණාට ඒකේ කැපී පෙනෙන අවධිය හැටියට අපි සලකන්නේ පරිණත අවධිය. පින්තූරය අඳින්න ලෑස්ති වෙන්න හැමෝම පාට පැන්සල් කීපයක් ළඟට ගන්න. රයිට් එහෙනම් වැඩි පටන් ගමු. සූදානම් වෙන්න.